ලංකාවේ ඉතිහාසයේ ලොකුම වංචාව ගල්ලඟුරු වංචාව මේ ආණ්ඩුවේ සියලුම දෙනා බහුතරයක්ගේ මැදිහත් වීමෙන් අද සිදු වෙලා තියෙනවා. අද ඒකේ ප්‍රතිඵලයක් විදියට එක පැත්තකින් විදුලි බිල වැඩිවීමට ලක් වෙනවා. අනිත් පැත්තෙන් රටේ ජනතාවට ස්ථාවර විදුලිය ලබා දීමේ අවශ්‍යතාවය අද කඩිනමින් සපුරාලීමට ආණ්ඩුව අද අසමත් වෙලා තියෙනවා. අද විශේෂයෙන් ගත්තම එක පැත්තක රෑ වෙනකොට ප්‍රාදේශ සභා ගිහලා පාරේ තියෙන ලයිට් ටික ඔක්කොම නිවාගෙන යනවා. ඒක ඉස්සර පුරුද්ද තිබ්බ එකම තමයි. ඒ වගේම අනිත් පැත්තෙන් විශේෂයෙන්ම දැන් ඇවිල්ලා තියෙන අවුරුදු කාලේ සංගීත සංදර්ශන එහෙම නැත්නම් අවුරුදු උත්සව මේ සියල්ලටම ජෙනරේටර් වලින් පාවිච්චි කරන්න කියලා ආණ්ඩුව යම්කිසි දෙයක් පත් කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජෙනරේටරේට තෙල් ගේන්න වෙන්නේ ආණ්ඩුවටම තමයි. එතකොට සාමාන්‍යයෙන් බලාගාරවලට යන තෙල් ප්‍රමාණයට වැඩිය ජෙනරේටර් පෞද්ගලිකව පාවිච්චි කරාම තෙල් යනවා. හැබැයි මේ ආණ්ඩුව අද මේ ගල්ලඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව වහගන්න ඒ විදුලි නිෂ්පාදනය අඩු වෙනකොට අද රටේ ජනතාවට එක පැත්තෙන් විදුලි බිල ඇඟට දානවා, අනිත් පැත්තෙන් ඔවුන් උත්සාහ කරනවා මේ රට තුල කප්පාදුවක් අද බිල එහෙම නැත්නම් අද විදුලිය කපනවා වෙනුවට නිවන්න ක්‍රමවේදයක් හදාගෙන යනවා. ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් අපි මේ නොරොච්චෝලේ සිදුවෙන එහෙම නැත්නම් මේ ගල්ලඟුරු වංචාවේ පළවෙනි රිපෝට් එක එන්නේ ජනවාරි මාසේ 2 වෙනිදා. මුලින්ම ජනවාරි මාසේ 2 වෙනිදා තමයි දැනගන්නේ මේ ආපු ගල්ලඟුරු බාලයි කියලා. හැබැයි එහෙම වෙලා මාස 3ක් යනකම් බලශක්ති අමාත්‍යවරයාට බැරි වුණා නොරොච්චෝලේ බලාගාරයට යන්න. හැබැයි දැන් අපි විශ්වාස භංගයක් ගෙනාපු දවසේ ඉඳන් දැන් එමෙතුමා දවස් 5ක් තිස්සේ නොරොච්චෝලේ බලාගාරේ කාලා බීලා යාළුවා හමු වෙලා අද එතන තිබ්බ දූෂණයේ වංචාව වහන්න ලොකු කුමන්ත්‍රණයක් කරගෙන යනවා. විශේෂයෙන්ම නොරොච්චෝලේ බලාගාරේ ගත්තම සාමාන්‍යයෙන් ඉංජිනේරුතුමන්ලා ඉන්නවා 135ත් 136ත් ආසන්න ප්‍රමාණයක් ඉන්න ඕන. හැබැයි මේක ඇත්තටම ඉන්නේ 90කට ආසන්න ප්‍රමාණය. ඒකෙන්ද හැමදාම හවසට කරන එක්ස්ට්‍රා ෂිෆ්ට් වලට OT වලට එහෙම නැත්නම් එක්ස්ට්‍රා පේමන්ට් එකක් ගෙව්වා හැමදාම. මොකද තවත් ඉංජිනේරු මහත්තුරු 50 දෙනෙක්ගේ වැඩ ඉන්න 90ට හැමදාම කරන්න වෙච්ච ඉඳා ඒගොල්ලොන්ගේ තිබුණ වෙනම පේමන්ට් එකක්. හැබැයි මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මාස 2ක් ඒක කපලා දැම්මා. මොකද මේ තොරතුරු එළියට යනකොට මේ බල්ලඟුරු බලාගාරයේ මේ බාල ගල්ලඟුරු ගැන දැනගන්නකොට මේක මාස 2ක් කපලා දැම්මා. අද නැවත වතාවක් ඇමතුමා බලාගාරයට ගිහිල්ලා ඔන්න යන්තම් ඒක දෙන්න පටන්ගෙන තියෙනවා. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම බලාගාරයේ ඉන්න ප්‍රධාන කළමනාකාරතුමා අධ්‍යක්ෂකතුමා මේ වෙද්දී ඔවුන් රිටයර් වෙනවා. ඒකත් එක්ක බලශක්ති ඇමතුමා විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා කිසිම ක්‍රමවේදයකින් තොරව තමන්ගේ යුනිවර්සිටි එකේ යාළුවෙක් එහෙම නැත්නම් තමන්ගේ විශ්වවිද්‍යාලයේ යාළුවෙක්ව ගෙනෙල්ලා ප්‍රධාන තනතුරට පත් කරගෙන මේ නොරොච්චෝලේ බලාගාරයේ වෙච්ච ගල්ලඟුරු වංචා වහන්න ආණ්ඩුව සූදානම් වෙන බව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. දැන් දවස් 5යි ඇමතුමා කොළඹත් නැහැ, විදුලි බිලත් වැඩි වෙලා තියෙනවා. අද බලාගාරේ ඉඳන් උත්සාහ කරනවා ඒ තොරතුරු මුලින්ම එතුමා තර්ජනය කරා හිටපු ඉංජිනේරු මහත්තුරුන්ට මේ ගල්ලඟුරු දහනය කරන්න එපා, එතකොට තොරතුරු එළියට දෙන්න එපා, රිපෝට් එළියට දෙන්න එපා. මේ වගේ තර්ජනය කරපු ඇමතුමා දැන් සූදානම් වෙනවා තමන්ගේ ගජ මිතුරේ තමන්ගේ යාළුවෙක් ප්‍රධාන තනතුරට පත් කරලා නිසි ක්‍රමවේදයෙන් තොරව මේ ගල්ලඟුරු වංචාව වහන්න දැන් සූදානම් වෙනවා. ඒක සඳහා කටයුතු කරගෙන බලාගාරය ඇතුලේ ඉඳගෙනම ඇමතුමා කටයුතු කරගෙන යනවා. පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා වෙච්ච පළවෙච්ච ඒවත් එක්ක බැලුවාට පස්සේ මේ මොකද්ද මේ තව නම් ටිකක් දාලා තිබ්බා මේ අලුත් නම් ටික. මොකද්ද මේ කතාව ඔය ගල්ලඟුරු ගැන? නෑ මම හිතන්නේ පටන් ගත්තේ මෙහෙමයි. පළවෙනියටම කිව්වා ලංකාවට බාල ගල්ලඟුරු ආවේ නෑ කිව්වා. දෙවෙනියට කිව්වා ගල්ලඟුරු නම් බාලයි ටෙන්ඩරේ වරදක් නෑ කියලා. දැන් කියනවා දැන් බාල ගල්ලඟුරු ටෙන්ඩරෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ දූෂණයකුත් තියෙනවා වගේ හැබැයි අපේ ආණ්ඩුව අය නෙවෙයි වෙන කණ්ඩායමක් තමයි ඉන්නේ කියලා. හැබැයි රටේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්තයා පැහැදිලිව කිව්වා පරණ කාටේල් කඩලා
ගෙනාපු ආලුත් AKD කාටෙල් එක තමයි ඔය තියෙන්නේ. ඒකින්ද ඔය AKD කාටෙල් එක ගැන වක්කීම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සම්පූර්ණ ගත්තා. එතුමා කිව්වා දැන් ඉන්නේ පරණ කාටෙල් නෙවෙයි අලුත් කාටෙල් එක ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද ඒ කාටෙල් එකේ වගකීම ජනාධිපතිතුමා ගන්න ඕන. මේකට ඇමතිතුමා ජනාධිපතිතුමා කැබිනට් එක සියලුම දෙනා උදව් කරලා තියෙනවා. සම්බන්ධය ගැන හොයන්න වෙන කිසි දෙයක් කරන්න ඕනේ. බ්‍රයිබරි කමිෂන් එකේ පැමිණිලි 9ක් දාලා තියෙනවා. පැමිණිලි විභාග කරන්න දත්ත දීලා තියෙනවා, සාක්ෂි දීලා තියෙනවා. එතකොට කවුද කියලා හොයාගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් හැම දෙයකම රාජපක්ෂවරුන්ගේ නම තියෙනවා. ඔය කියන දේවල් වල එහෙම නැද්ද ඔබතුමන්ලගේ නායකවරු ගැන? නෑ මං හිතන්නේ රාජපක්ෂවරුන්ගේ නම පුරුද්දට විපක්ෂේ ඉන්නකොට කියන පුරුද්දට කියනවා ඇති. හැබැයි ආණ්ඩුව ඇවිල්ලා දැන් අවුරුදු 2ක් වෙනවා. ජනාධිපතිතුමා දැන් කාටෙල් කඩලා ඉවරයිනේ. දැන් AKD කාටෙල් තියෙන. දැන් රාජපක්ෂ දැන් මුකුත් නැහැ. දැන් AKD කාටෙල් එක නම් තියෙනවා දැන්. දැන් ඔබතුමන්ලා ගොඩනගලා තියෙන ඒකාබද්ධ විපක්ෂය. මොකද්ද මේ ඒකාබද්ධ විපක්ෂය කියන්නේ? නෑ මං හිතන්නේ අපේ පක්ෂ කණ්ඩායම් විශේෂයෙන්ම අද එකට විපක්ෂ කණ්ඩායම් දිගටම වැඩ කරගෙන යනවා. විශේෂයෙන්ම රටේ එන ප්‍රශ්නවලට ඒ වගේම මෙවැනි වංචාවලට විරුද්ධව ගල්ලංගුරු වංචාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුදුලුණු ඒ වගේම ලුණු වංචාව වෙන්න පුළුවන්, සහල් වංචාව වෙන්න පුළුවන්. මේ සියල්ලටම විරුද්ධව අද ආණ්ඩුවේට විරුද්ධව අද විපක්ෂ සියලුම පක්ෂ එකතු වෙලා වැඩ කරනවා. අපි විශ්වාස කරනවා ඒක තමයි විය යුත්තේ කියලා. ඒ කියන්නේ සියලු පක්ෂ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධව එකතු වුණා වගේ ඉදිරි මැතිවරණත් ඉලක්ක කළාද මේ එකතු වෙලා ඉන්නේ? නෑ අපි බලමු නේද දැන් සමුපකාර එකතු වෙලා තරම් කළා ජයග්‍රහණය කරලා තියෙනවා. අපි බලමු ඉතුරු මැතිවරණවලට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ එකතු වෙලා වැඩ කරන්න පුළුවන්ද? නෑ මෙහෙමයි එකතු වෙලා වැඩ කරන්න ලංකාවේ ඉතිහාසයේ සන්දාන කියන එක හැමදාම නිර්මාණය කරලා තියෙනවා. දැන් ඔය හැමදාම සන්දාන වලට බැනපු ජනතා විමුක්ති පෙරමුණත් 2024 වෙනකම්ම සන්දානවල තමයි හිටියේ. 2015 සන්දාන හිටියේ, 2010 සන්දාන හිටියේ, 94 සන්දාන හිටියේ, 2002 සන්දාන හිටියේ. ඒ වගේම තමයි සියලුම පක්ෂ සන්දානගත වෙනවා. ඒ වගේම තනිව තරඟ කරනවා. හැබැයි අපි විශ්වාස කරනවා සන්දාන දේශපාලනේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී හැමෝම නියෝජන කරන ක්‍රමයක් සිදු වෙනවා. ඒ කියන්නේ සංධාන දේශපාලන ක්‍රමය හැදෙන්නේම තනි පක්ෂයක් හදාගෙන දිනන්න බැරි කම නිසාද? නෑ මං හිතන්නේ මත ගොඩක්. ඒ කියන්නේ විවිධ මතදරන විවිධ ප්‍රතිපත්ති දරන කණ්ඩායම් සියල්ලගේ එකතුවක්. එහෙම නැත්නම් තනි මතයක් රට ගෙනියනට වැඩිය අපි විශ්වාස කරනවා සියලු දෙනාගේ මතය අරගෙන හරි මාවතේ රට ගෙනියා යුතුයි කියලා. දැන් මේ ඒකාබද්ධ විපක්ෂයේ මේ සන්ධානය මේ හැදෙන්නේ නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති කරන්නද? මෙහෙම දැනට නාමල් රාජපක්ෂ මැතිතුමා පැහැදිලිවම 2029 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා බහුතරයක් පක්ෂ අපිට සහයෝගය ලබා දෙයි කියලා. විශේෂයෙන්ම රටම දැන් පිළිගෙන තියෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමා විපක්ෂයේ වගකීම අරගෙන රට වෙනුවෙන් වැඩ කරනවා කියලා. ඒකෙන්ද අපි විශ්වාස කරනවා අනිවාර්යෙන් එතුමත් එක්ක විශාල කණ්ඩායමක් එකතු වෙයි කියලා. ඒ කියන්නේ මේ වෙනකොට මේ ගේම් එක ගහන සැබෑ නායකයා නාමල් රාජපක්ෂද? නෑ මෙහෙම අපි ගේමක් ගැහිමවත් මැතිවරණයක් ඉලක්ක කරලා කරන වැඩක් නෙවෙයි. මේ වෙලාවේ රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය කිරීම සඳහා එකතු වීමක් තියෙන්නේ. මැතිවරණය වෙලාවට નિયમિત වෙලාවට අපි තීරණය කරමු මොකද්ද ගේම් එක මොකද්ද නැත්තේ කියලා. ඒ කියන්නේ ආකර්ෂණය වැඩිම සජිත්ට වඩා නාමල්ටද? මෙහෙමයි සජිත්ටද නාමල්ටද කියලා කියන එක මම හිතන්නේ මේ වෙලාව කිය නොයුතු දෙයක්. මොකද මේක හොයන්න ඕන AKDද එහෙම නැත්නම් අනුර කුමාර දිසානායකටද නාමල්ටද කියලා ඇහුවනම් මම උත්තරය දෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට තමයි. අනුර කුමාර දිසානායක මහත්තයට වැඩිය යම්කිසි විශාල ප්‍රසාදයක් ඇති වෙලා තියෙන මේ වෙලාවේ මම හිතන්නේ විපක්ෂය ඇතුලේ අර්බුදයක් අපි නිර්මාණය කරගන්න ඕනෙත් නැහැ. තරඟයක් ඕනෙත් නැහැ. මැතිවරණයක් මේ ආණ්ඩුව තියන්නෙත් නැහැ. තියෙන වෙලාවට අපි හරිම කෙනා නාමල් රාජපක්ෂ මැතිතුමා අපි ඉස්සරහට අනිවාර්යෙන් ගේන්නේ. ඒත් එකඟව කිව්වොත් වැඩිම තරුණ ආකර්ෂණයක් තියෙන්නේ ඔය මේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම අතර. කියලා ඔබතුමන්ලා කියන විදිහට ආණ්ඩුව දැන් ෆේල් නම් ආණ්ඩුවට යලි පැවැත්මක් තියෙන විදියක් නැහැ. ඒතකොට ඊළඟ මැතිවරණයකදී කවදා තිබ්බත් බලය ගන්නේ වෙනත් කණ්ඩායමක් වෙන්න පුළුවන්. එතකොට ඒකෙදි වැඩිම කැපී පෙනෙන්නේ නාමල් රාජපක්ෂ නෙමෙයිද?
නෑ කැපීපෙන එක පැහැදිලිවම නාම රාජපක්ෂ මැතිතුමා කැපීපෙනීම කටයුතු කරනවා. ඒ වගේ විපක්ෂ අනිත් පක්ෂ සමග ජන බලවේගය ගත්තත් අනිත් පක්ෂත් සාධනීය කාර්යභාරයක් කරනවා විපක්ෂ කාර්යභාරය වෙනුවෙන්. ඒකින්ද මං හිතන්නේ අපි විපක්ෂ කණ්ඩායම ඔක්කොම එකට වැඩ කරනවා. ආණ්ඩුව විශ්වාස කරනවා නම් මේ වෙලාවේ විපක්ෂයේ කණ්ඩායම් තනිව වෙන් කරන්න පුළුවන් කියලා. ඒක හැකියාවක් නැහැ. මේ වෙලාවේ ආණ්ඩුවට විරුද්ධ රැල්ල එකතු වෙලා තමයි ආණ්ඩුව දෙසට හමන බව පේන්නේ. ඒ වගේම පසුගියදා මේ උදේගම්මුගල මහත්මයාගේ අර මහමොළ කරු තැලි දැක්ව පාස්කු ප්‍රහාරය. ඒ වගේම නවීන් දිසානායක මහත්මයා කිව්වා මේ රාජපක්ෂවරුන්ට සුදුහුණු ගන්න තමයි මේ පොත ගෙනාවේ. ඇත්තටම එහෙම දුන්නේ. දැන් මම හිතන්නේ එක පුද්ගලයෙක්ගේ මතයක් මත අපි එක පුද්ගලයා විවිධ මත තියෙන්න පුළුවන්. හැබැයි මම දැක්කා එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සියලුම දෙනා වගේ මම හිතන්නේ මහලේකම් තුමියගේ ඉඳන් සියලුම දෙනා ඇවිල්ලා තිබුණා මෙම ස්ථානයට ඇවිල්ලා ඒ වගේම මම දැක්කා උන් සහභාගී වෙලා හිටියා. උදේ ගම්මන්පිල මැතිතුමා යම්කිසි දත්ත මත පදනම්ව තමයි ඒ කාරණේ කිව්වේ. ඒ කාරණේ ශානි අබේසේකර මැතිතුමා රංජන් රාමනායකත් එක්ක ඒ දුරකථන පටය ඇහුවොත් ඒකෙදිත් කියනවා මහමොළ කරු කවුද සල්ලි දැම්මේ මාලිමාවේ අපේක්ෂකයෙක් කියන එක ඔහු සහ ඔහුගේ පවුලේ අය කියන එක. ඒකින්ද මේක අලුත් දෙයක් නෙවෙයි. ඊටමත් දත්තත් එක්ක මේක ඊටමත් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. දැන් මේ ඊයේ මේ පිල්ලයන්ගේ සිද්ධිය කොහොමද දකින්නේ මේ නඩත්තාව? මම හිතන්නේ දැන් පිල්ලයාන්ව අත්අඩංගුවට අරගන්නකොට එහෙම නැත්නම් ඩීఓ එකක් රඳවා ගැනීමේ නියෝග ගන්නකොට පාර්ලිමේන්තුව ඇවිල්ලා කිව්වේ පාස්කු ප්‍රහාරයට කියලා. හැබැයි අධිකරණයට ගිහිල්ලා ඒ වගේම ඩීఓ එකේ රැඳවීම් නියෝගය තියෙන තව එකක්. විශ්වවිද්‍යාලයේ ඒ කතිකාචාර්යවරයෙක්ගේ ප්‍රශ්නයක් පිළිබඳව තමයි කොලේ තියෙන්නේ. හැබැයි ගිය සැරේත් මොකද්ද කරේ අර අප්‍රේල් මාසේ වෙනකොට කලින් ගත්තා හිටපු මහාමත්‍යවරය. ඊට පස්සේ දැන් ගත්තා බුද්ධ්‍යංශ ප්‍රධානිය. සැරින් සැරේ අප්‍රේල් මාසෙට රටේ ජනතාව නොමග යවන්න මේ ආණ්ඩුව විවිධ අත්අඩංගුවට ගැනීම කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට යට වෙලා බොරු කියනවා. අන්තිමට එළියට අධිකරණයට ගියාම ඊට සාපේක්ෂව සම්පූර්ණ වෙනස් කාරණයක් තමයි සිදු වෙලා තියෙන්නේ. දැන් වෛද්‍යවරු දිගින් දිගටම මේ වර්ජනයේ යෙදෙනවා. දවසක් යන දවසක් වගේ දැන් දිගටම ඒක වර්ජනයේ යෙදෙනවා. මොකද්ද මේක නේද? මේක සම්පූර්ණ ආණ්ඩුවේ වරද. මොකද මේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සාධාරණ ඉල්ලීම් තියෙන්නේ. මේක ආණ්ඩුව මේක වෛද්‍යවරුන්ගේ පිටට දාලා හරියන්නේ නැහැ. මේක ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මොකද විශේෂයෙන්ම වෛද්‍යවරුන් මේ සාධාරණ ඉල්ලීම් කරනකොට ඔවුන්ගේ ඒ ඉල්ලීම් වලට අහුම්කම් දෙන්නේ නැතුව ඒ වගේම මේ ජනතාවගේ ඒ විඳින දුක රටේ අද අමතිවරුන්ට ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. නැත්තම් මේ වෛද්‍යවරයාගේ උද්ඝෝෂණය බලපාන්නේ ජනතාවට. හැබැයි ඒ ජනතාවට බලපානකොට ඒකේ වගකීම ගන්න ඕන ආණ්ඩුව. ආණ්ඩුව මැදිහත් වෙලා ඒ ප්‍රශ්න ටික විසඳලා ඒ කටයුතු කරා නම් රටේ කිසිම උද්ඝෝෂණයක් ඒ වගේම මෙහිම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඊළඟට තියෙන පළාත් සභා මැතිවරණය කියලා අපි උපකල්පනය කළොත් ඒකෙදී පොදු ජන පෙරමුණට මොන වගේ ජයක් ලැබෙයි? පළවෙනි කාරණේ මේ ආණ්ඩුව කිසිසේත්ම මැතිවරණයකට යන්නේ නැහැ. මොකද අනිවාර්යෙන් මාලිමා ආණ්ඩුව 3 වෙනි ස්ථානයට මැතිවරණයක් තිබ්බොත් යනවා. ඒකෙන්ද මැතිවරණයකට යන්නේ. මැතිවරණයකට ගියොත් අනිවාර්යෙන් අපි සූදානම්. අපි කියන්නේ පළාත් සභා මැතිවරණය අපිට දෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි සූදානම්. ඒ වගේ අපේ සහෝදර පක්ෂ සූදානම්ෙන් ඉන්නවා අපිත් එක්ක ඒකාබද්ධව අපි ඒ පළාත් සභා මැතිවරණයට මුහුණ දෙන්න. අවසාන වශයෙන් දැන් සිංහල අවුරුද්දට ඉතාම සමීප වෙලා තියෙන්නේ. කොහොමද මේ පාර කිරි උතුරවලා කිරිපත් හදලා ජයටම හැමදාම වගේ තංගල්ල කාලට නිවසේ සමරනවද? නෑ ඒක මං හිතන්නේ අලුත් දෙයක් නෑ. අපි පුරුද්දක් විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් ඉඳන් හැමදාම රටේ සංස්කෘතිය ඒ වගේම අපේ සාරධර්ම ඒ වගේම අපේ නැකත් හැමදේම පිළිබඳ ඉතාමත් හොඳින් විශ්වාස කරපු කෙනෙක්. ඒ නැකත් වලට වැඩ කරපු කෙනෙක්. ඒකින්ද මේ සැරෙත් ඒ වෙනදා වගේම තංගල්ලේ කාල්ටන් නිවසේ අවුරුදු උත්සවය අවුරුද්ද වෙනුවෙන් ඒ නැකත් චාරිත්‍ර කටයුතු කරනවා. වෙනදා වගේම හම්බන්තොට දිස්ත්‍රික්ක ජනතාව ඒ වගේම රට වටේම ජනතාව ඒකට සහභාගී වෙනවා. දැන් ඒ වගේම ඔබතුමාලාගේ පැත්තෙම මේ අර ඊයේ සමුපකාරයේ සිදුවීමක් තිබුණා. ඇත්තටම මේ මොකද්ද මේ දේශපාලන අරමුදේ එතනදී? නෑ මම හිතන්නේ අර්බුදයක් නෙවෙයි. මම දැක්කා
පොළොන්නරුවේ රාජ්‍ය නායකතුමාට දැඩි ප්‍රහාරයකට ලක් ප්‍රහාරකෙන් ගහනව නෙවෙයි දැඩිව ජනතාව ප්‍රශ්න කරන්න පටන් ගෙන තියෙනවා. ඊට කලින් බෙලියත්ත ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාව සිටින මළුවෙන් එළවනවා. දැන් ඊට පස්සේ අමාත්‍යවරයෙක්ගේ ලේකම්වරයා මම දැක්කා මාතර සමුපකාර ඡන්දවලට මැදිහත් වෙන්න ගිහලා ඌ එළවනවා. දැන් රටේ ජනතාව පිළිගෙන තියෙනවා මේ හැම එකටම සමූපකාරටත් දේශපාලන මැදිහත් වීම කරන්න යනවා, රෝහලටත් දේශපාලන මැදිහත් වීම කරන්න යනවා, පන්සලටත් දේශපාලන මැදිහත් වීම කරන්න යනවා, කුණු ටිකේ ඉඳන්ම දේශපාලන මැදිහත් වීම කරන්න යනවා. ඒවට විරුද්ධව දැන් ජනතාව පාරට එන්න පටන්ගෙන තියෙනවා. දැන් ටිකක් අවදානමෙන් හිටියොත් හොඳයි ආණ්ඩු. බොහොම ස්තුතියි.